ගින්දර සහ අයිස් එකතු වෙලා මේ අපේ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා කිව්වොත් ඔයාලා මාව විශ්වාස කරනවා? විශ්වාස කරන්න අමාරුයිනේ. හැබැයි වයිකින් වරුන්ගේ විශ්වාසයන්ට අනුව මේ අපේ ලෝකය නිර්මාණය වෙන්නේ ගින්දර සහ අයිස් එකට හමු වීමෙන්. ඉතින් මේ හමුවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ලෝකයට බලවත් දෙවිවරු කොට්ටාසයක් බිහි වෙනවා. මේ දෙවිවරුන්ව හඳුන්වන්නේ නෝඩික් එහෙමත් නැත්නම් නෝස් දෙවිවරු කියලා. එහෙනම් කට්ටියම ලෑස්ති වෙන්න. මේ තමයි නෝස් පුරාවෘතවල ආරම්භය. මුලින්ම කියන්න ඕනේ මේකේ තියෙන වචන මං හරියට කියද්දි සමහර විට වැරදෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි හිතන්න එපා මොකද මේ වචන හරි අමාරුයි. එහෙම වුණොත් කවුරු හරි කමෙන්ට් එකකින් ඒක නිවැරදි කරන්න. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඔයාලා දන්නා හැමදේම පටන් ගන්න නිකන් හිස් බවකින්. නෝස් පුරාවෘත පටන් ගන්නෙත් මෙන්න මේ වගේම හිස් බවකින්. මේ හිස් බව හඳුන්වන්නේ ගිනුන් ගෙගක් කියලා. මේක දැන් හිස් බවක් කියලා හැඳින්නුවත් මේ ගිනුන් ගැග් එක ඇතුලේ මේ වෙනකොටත් බලවත් ලෝක දෙකක් නිර්මාණය වෙලා තිබුණේ. උතුරෙන් අයිස් වලින් පිරුණු ලෝකයක් සහ දකුණෙන් ගින්දර වලින් පිරුණු ලෝකයක්. මේ අයිස් වලින් පිරුණු ලෝකය හඳුන්වන්නේ නිෆල්හෙම් කියලා. මේ නමේ තේරුම වෙන්නේ මීදුමින් පිරුණු ලෝකය. මොකද පරණ ස්කෑන්ඩිනේවියන් ජනතාවගේ විශ්වාසයන්ට අනුව මේ නිෆල් කියන වචනේ තේරුම නිකන් මීදුම නෙමෙයි. මේ වචනේ මීදුම සීතල අඳුර වගේම මරණය සංකේතවත් කරනවා කියලා මේ කට්ටිය විශ්වාස කරලා තිබුණා. ඉතින් මේ නිසා මෙයාලා මේ අයිස් ලෝකය හඳුන්වන්නේ නිෆල්හෙම් කියලා. උතුරෙන් අයිස් ලෝකය වගේම දකුණෙන් තිබුණේ ගින්දර වලින් පිරුණු ලෝකයක්. මේ ගින්දර වලින් පිරුණු ලෝකය හඳුන්වන්නේ මුස්පල්හෙම් කියලා. මේ වචනේ තේරුම වෙන්නේ ගින්දරින් පිරුණු ලෝකය කියන එක. හැබැයි මේ ලෝකය නම් නිෆල්හෙම් වගේ නිකන් තිබ්බ ලෝකයක් නෙමෙයි. මේ ලෝකේ මේ වෙනකොටත් බලවත් ජීවියෙක් බිහි වෙලා ඉන්නවා. මේ ජීවියා තමයි සර්ටර්. සර්ටර් තමයි මේ මුස්පල්හෙම් වල රජු. එහෙමත් නැත්නම් මේ ගිනි ලෝකේ පාලනය කරන කෙනා. මේ ජීවියා බිහි වුණු විදිය ගැන හරි සඳහනක් නැහැ. හැබැයි මේ සර්ටර් සහ මෙයාගේ යටතේ ඉන්න ෆයර් ජයන්ට්ස්ලා මේ ලෝකේ නිර්මාණය වෙනකොට බිහි වුණ ජීවීන් විදියට තමයි කට්ටිය විශ්වාස කරන්නේ. ඒ වගේම මේ සර්ටර් තමයි නෝස් පුරාවෘතවල විනාශය කියන රාක්ෂයා විදියට හඳුන්වන්නේ. මේ මුස්පල්හෙම් කියන ලෝකය සහ නිෆල්හෙම් කියන ලෝක දෙක කාලයක් යද්දි ටිකෙන් ටික ලං වෙන්න ගන්නවා. ඉතින් මේ දෙකේ අවසානයේ එකට හම්බුනහම මුස්පල්හෙම් ලෝකයේ තියෙන ගින්දර වල රස්නෙට මේ නිෆල්හෙම් ලෝකය ටික දිය වෙන්න ගන්නවා. නිෆල්හෙම් වල අයිස් ටික දිය වෙන්න ගත්තාම මේ දිය වෙන අයිස් වලින් නෝස් විශ්වයේ ඉන්න බලවත්ම ජීවියා බිහි වෙනවා. මෙයා තමයි යමීර්. යමීර් කියලා කියන්නේ අඩි 10ක් 20ක් උස යෝධයෙක් නන් නෙමෙයි. මොකද මෙයා තමයි අපි දැන් ජීවත් වෙන. එහෙම නැත්නම් මේ මිඩ්ගාඩ් නිර්මාණය කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාගේ ශරීරය කොච්චර විශාලද කියලා අපිට ගණනය කරන්න අමාරුයි. යමීර් බිහි වුණත් තාම මේ ලෝකේ දිය වෙන එක කරන්න නැවතිලා නැහැ. මෙන්න මේ දිය වෙන අයිස් වලින් මේ ලෝකෙට බලවත් විශාල ගව දෙනක් පිහි වෙනවා. මෙන්න මේ සත්වය හඳුන්වන්නේ අඩුම්ලා කියලා. මෙන්න මේ බිහි වුණ සත්වය නිසා යමීර්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන් වෙනවා. පෝෂණය ගත්ත විදිහ ඔයාලා හිතා ගන්න. හැබැයි යමීර් විතරක් පෝෂණය වෙලා මදි. අඩුම්ලාට කොහෙන් හරි පෝෂණයක් ඕනේ. මෙන්න මේ නිසා මෙයා අයිස් වලින් බැඳුණු ගලක් ලෙව කණ්ඩ ගන්නවා. ඉතින් මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ ගලෙන් දවසින් දවස එක මිනිහෙක්ගේ රූපයක් මතුවෙන්න ගන්නවා. පළවෙනි දවසේ මේ මිනිහයා කොණ්ඩේ මතුවෙන්න ගන්නවා. දෙවෙනි දවසේ මෙයාගේ හිස මතුවෙන්න ගන්නවා. තුන්වෙනි දවසේ මේ මිනිහයාගේ මුළු ශරීරයම මතුවෙන්න ගන්නවා. අමුතු විදිහකට ඉපදුනත් මේ මිනිහයා තමයි නෝස් පුරාවෘත වල ඉන්න පළවෙනිම දෙවියා වෙන්නේ. මෙයා තමයි බූරි.
මුස්පල්හෙම් වල තියෙන රස්නේ තවත් වැඩි වෙද්දී නිෆල්හෙම් වල ඉන්න යමීර්ට මේක දරා ගන්න බැරි වෙනවා. මේ නිසා මෙයාට දහඩිය දාන්න ගන්න. මෙන්න මේ යමීර්ගේ දහඩිය වලින් පිරිමි යෝධයෙක් සහ ගැහැණු යෝධයෙක් බිහි වෙනවා. ඒ වගේම මෙයාගේ කකුලෙන් තව ඔලු 6ක් තියෙන යෝධයෙක් බිහි වුණා කියලාත් කියනවා. කොහොම හරි මේ ඉපදුණු යෝධය නිසා තමයි නෝස් පුරාවෘතවල ඉන්න හිම යෝධයන් එහෙමත් නැත්නම් ෆ්‍රොස්ට් ජයන්ට් ලගේ ආරම්භය සිද්ධ වෙන්නේ. මේ යෝධයන්ව හඳුන්වන්නේ යෝට්නාර් කියලා. තව දෙයක් කියන්න ඕනේ. මේ යෝට්නාර් කියලා හඳුන්වන්නේ හිම යෝධයෝ විතරක්ම නෙමෙයි. මේ ජයන්ට්ස් ලව එහෙමත් නැත්නම් මේ යෝධය හඳුන්වන්න යොදාගත්ත නමක් තමයි මේ යෝට්නාර් කියලා කියන්නේ. බූරිටත් එක දරුවෙක් බිහි වෙනවා. මෙයාගේ නම වෙන්නේ බෝර්. මේ වෙනකොට හිම යෝධයන්ගේ පරම්පරාවත් ගොඩක් ලොකු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් හිම යෝධයෝ ඉන්නවා. මෙන්න මේ හිම යෝධයෝ අතරින් බෙස්ලා කියලා ගැහෙන යෝධයෙක්ව බෝර් තමන්ගේ බිරිඳ කරගන්න. මේ දෙන්න එකතු වෙලා මේ ලෝකයට නෝස් පුරාවෘතවල ඉන්න බලවත්ම දෙවිවරු තුන්දෙනාව බිහි කරනවා. මේ තුන්දෙනා තමයි විලි, වේ සහ ඔඩින්. ඔන්න දැන් මේ ලෝකයේ තිබි යෝධයන්ගෙන් පිරලා ඔන්න දැන් දෙවිවරු තුන්දෙනෙක්ව බිහි වුණා. මේ තුන්දෙනා බිහි වෙලත් නිකන් හිටියේ නෑ. මේ කට්ටිය එක දෙයක් තීරණය කරනවා. ඒ තමයි මෙයාලට ඕන උනා මේ ලෝකෙන් බලය එයාලගේ අතට ගන්න. ඉතින් මේ නිසා මෙයාලගේ මේ ලෝකෙන් බලවත්ම ජීවියා වුණ යමීර්ව ඝාතනය කරනවා. මෙන්න මෙතනදී කවුරුත් හිතන්නේ නැති දෙයක් වෙනවා. ඒ තමයි යමීර්ගේ ඇඟේ සිද්ධ වෙච්ච තුවාල වලින් විශාල විදිහට ලේ පිට වෙන්න ගන්නවා. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට නෝස් පුරාවෘතවල ඇති වුණ මහා ජල ගැල්ම ඇති වෙනවා. ජල ගැල්ම නෙමෙයි ලේ ගැල්මනේ. ඔව්. මහා ලේ ගැල්ම ඇති වෙනවා. මෙන්න මේ ලේ වලින් දැනට නිෆල්හෙම් වල ජීවත් වෙන යෝට්නාර්ලා එහෙමත් නැත්නම් ජයන්ට්ස්ලා ඔක්කොම යට වෙලා මැරෙනවා. මෙන්න මේ ගම් වතුරෙන් බර්ගල්මිය කියන යෝධයට සහ මෙයාගේ බිරිඳට බේරෙන්න පුළුවන් වෙනවා. මෙයාලා බේරිලා එක ලෝකයකට යනවා. මේ ලෝකෙට ගියාට පස්සේ මෙයාලා තමන්ගේ වර්ගයව බෝ කරන්න ගන්නවා. මෙන්න මේ ලෝකය හඳුන්වන්නේ යෝට්න්හෙම්. එහෙම නැත්නම් යෝධයින්ගේ ලෝකය කියලා. මේ තමන්ට කරපු දේ නිසා මෙතනින් පස්සේ ඉපදෙන හැම යෝධයෙක්ම එහෙම නැත්නම් හැම යෝට්නාර් කෙනෙක්ම මේ දෙවිවරුත් එක්ක සදාකාලික වෛරකින් මෙන්න මේ යෝට්න්හෙම් වලදී ඉපදෙන හැම කෙනෙක්ම යෝට්නාර්ලා එහෙම නැත්නම් ජයන්ට්ස්ලා කියලා හැඳින්නුවත් මේ ඉපදෙන හැම කෙනෙක්ම අඩි 10 20 උස යෝධයෝ නන් නෙවෙයි. මෙයාලා සාමාන්‍ය මිනිස්සු විදිහට තමයි ඉපදෙන්නේ. හැබැයි මෙයාලගේ පරම්පරාව පටන් ගන්න යෝධයන්ගෙන් නිසා මේ කට්ටියවත් යෝට්නාර්ලා එහෙම නැත්නම් ජයන්ට්ස්ලා කියලා හඳුන්වන්න ගන්නවා. දැන් යමීර්ගේ බොඩි එක නිෆල්හෙම් වල නිකම්ම තියන්න දෙන්න බෑනේ. මේ නිසා ඔඩින්, විලි සහ වේ එකතු වෙලා යමීර්ගේ ශරීරය මේ ගින්නුන් ගැප් එක මැත්තට අරන් ඇවිල්ලා මේ නෝස් යුනිවර්ස් එකම නිර්මාණය කරනවා. යමීර්ගේ මස් වලින් මේ යුනිවර්ස් එකට අවශ්‍ය භූමියත්, ලේ වලින් මොහොදු, ගංගා සහ ඇලදොලත්, මෙයාගේ අස්ථි වලින් කඳුපන්තිත්, මෙයාගේ මොළයෙන් මේ ලෝකෙට වලාකුළුත්, ඒ වගේම මෙයාගේ හිස් කබලින් මේ යුනිවර්ස් එකට අවශ්‍ය අහසත් නිර්මාණය කරනවා. ටික කාලයකට පස්සේ මේ යමීර්ගේ ශරීරයේ තියෙන තුවාල වලින් අමුතු විදිහේ පණුව ටිකක් මතුවෙන්න ගන්නවා. ඉතින් මේ සත්තුන්ව දැක්ක විලි, වේ සහ ඔඩින් මේ පණුවන් වෙනත් ජීවීන් කොට්ටාසයක් විදිහට හරවනවා. මෙයාලා තමයි ඩ්වර්ෆ්ලා. අපි කුරුමිට්ටෝ කියන්නේ ආන් ඒ කට්ටිය. මේ ඩ්වර්ෆ්ලා කට්ටියකින් 4 දෙනෙක්ට මේ දෙවිවරු 3 දෙනා එකතු වෙලා විශේෂ කාර්යයක් පවරනවා. ඒ තමයි යමීර්ගේ හිස් කබලෙන් හදපු මේ අහස 4 පැත්තෙන් අල්ලගෙන ඉන්න කියන්නේ. මේ 4 දෙනා තමයි නෝත්‍රි, සෝත්‍රි, ඕස්ට්‍රි සහ වෙස්ට්‍රි කියලා හඳුන්වන්නේ. පස්සේ කාලවලදී මේ 4 දෙනාව තමයි නෝස් පුරාවෘතවලදී දේශාංක විදියට හඳුන්වන්නේ. මොකද නෝත්‍රීගෙන් උතුරත්, සෝත්‍රීගෙන් දකුණත්, ඕස්ට්‍රීගෙන් නැගෙනහිරත්, වෙස්ට්‍රීගෙන් බටහිරත් නිරූපණය වෙනවා. මේ සහෝදරවරු 3 දෙනා එකතු වෙලා මේ යුනිවර්ස් එක නිර්මාණය කරාට පස්සේ මේ යුනිවර්ස් එකේ හරි මැද එක ලෝකයක් නිර්මාණය කරන්න ගන්නවා. මෙන්න මේ නිර්මාණය කරපු ලෝකය යෝට්නාර්ලාගෙන් බේර ගන්න ඕන නිසා යමීර්ගේ ඇහිබැමි වලින් මේ ලෝකෙ වටේට ලොකු බැම්මක් නිර්මාණය කරනවා. මේ ලෝකය තමයි මිඩ්ගාඩ්. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ලෝකය. තව දෙයක් කියන්න ඕනේ මේ කාලෙ වෙද්දී ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගෙන නැහැ. ඒ හින්දා මේ ලෝකෙ තැටියක් හරිද? ගෝලයක් නෙමෙයි. මිඩ්ගාඩ් එක නිර්මාණය කරාට මේ ලෝකෙ මේ වෙද්දී කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. මොකද මේ වෙද්දී මිනිස්සු කියලා જાතිය මේ ලෝකෙට බිහි වෙලා හිටියේ නැහැ. ඉතින් ඔඩින් සහ මෙයාගේ සහෝදරවරු දෙන්න මේ මිඩ්ගාඩ් වල තියෙන වෙරළක ඇවිදගෙන යද්දී මෙයාලට හම්බෙනවා ලී කොට දෙකක්. මෙයාලා තීරණය කරනවා මේ ලී කොට දෙකට
ජීවය ලබා දෙන්න. ඉතින් මේ දෙවිවරු තුන්දෙනා එකතු වෙලා මේ ලී කොට දෙකෙන් මේ ලෝකෙට පළවෙනි මිනිස්යන් දෙන්නව බිහි කරනවා. මේ මිනිස්සුયો දෙන්න තමයි ආස්ක් සහ එම්ලා කියලා හඳුන්වන්නේ. නෝස් මිතොලොජි වලදී අපි මේ දන්න දකින දෙවිවරු වර්ග දෙකකට කැඩෙනවා. මේ වර්ග දෙක තමයි ඒසිය ගෝඩ්ස්ලා සහ වැනිය ගෝඩ්ස්ලා කියලා කියන්නේ. මේ ඒසිය ගෝඩ්ස්ලා කියලා කියන්නේ බලයේ රජකම, නීතිය නායකත්වය සහ යුද්ධය මූලික කරගත් දෙවිවරු කොට්ටාසයකට. මේ දෙවිවරුන් උදාහරණ විදිහට ඔඩින්, තෝර්, බෝල්ඩර්, ටියර් වගේ දෙවිවරුන් අපිට ගන්න පුළුවන්. එතකොට වැනිය ගෝඩ්ස්ලා කියලා කියන්නේ ස්වභාදහමට, සාරවත් බවට, ශාස්ත්‍රීයත්වයට සහ මායාවන්ට සම්බන්ධ දෙවිවරු කොට්ටාසයකට. මේ දෙවිවරුන්ට උදාහරණ විදිහට නියෝඩ්, ෆ්‍රේයා සහ ෆ්‍රේයව අපිට ගන්න පුළුවන්. හැබැයි මේ වැනිය දෙවිවරු ඔරිජින් එක ගැන හරි සඳහනක් නෝස් පුරාවෘතවලදී නෑ. හරි. දැන් ඉන්නේ ඔඩින්, විලි සහ වේ කියන තුන්දෙනා විතරනේ. ඉතින් මේ තුන්දෙනාට ඕන වෙනවා තමන්ගේ ඒසිය පෙළපතේ දෙවිවරුන්ට වෙනමම රාජධානියක් නිර්මාණය කරන්න. ඉතින් මේකට මෙයාලා යොදාගන්නේ නෝස් යුනිවර්ස් එකේ තියෙන ඉහළම අවකාශය. මේක තමයි ඇස්ගාඩ් එක. එහෙමත් නැත්නම් ඒසිය දෙවිවරුන්ගේ රාජධානිය. දැන් මේ දෙවිවරුන්ට ඕන වෙනවා සරින් සැරේ මේ මිනිස්යන්ගේ ලෝකය ගැන හොයලා බලන්න. ඉතින් මේ නිසා ඇස්ගාඩ් වල ඉඳලා මිඩ්ගාඩ් වලට මෙයාලා එක මායා පාලමක් නිර්මාණය කරනවා. මේ පාලම හඳුන්වන්නේ බයිෆ්‍රොස්ට් කියලා. ඒ වගේම මේක ආරක්ෂා කරන්නත් එක දෙවි කෙනෙක් ඉන්නවා. මෙයා තමයි හේම්ඩාල්. දැන් ඇස්ගාඩ් ගැන ටිකක් කතා කරපු වෙලේ මේ දේත් කියන්න ඕනේ. ඒ තමයි ඇස්ගාඩ් වල තියෙනවා ඔඩින්ටම වෙන් වුණ විශාල ශාලාවක්. මේ ශාලාව නෝස් පුරාවෘතවලදී හරිම ප්‍රධාන තැනක් ගන්න ශාලාවක්. මොකද මෙතෙන්ට තමයි යුද්ධවලදී නැති වුණ රණශූරයන්ගේ ආත්ම එන තැන. හැබැයි මෙතෙන්ට හැම රණශූරයෙක්ගේම ආත්ම එන්නේ නැහැ. මේකටත් ඔයා යුද්ධවලදී නිර්භීත ලෙස මැරෙන්න ඕනේ. අන්න එතකොට තමයි වැල්කරීස්ලා විසින් ඔයාගේ ආත්මය මේ ශාලාවට අරගෙන එන්නේ. මෙන්න මේ ශාලාව හඳුන්වන්නේ අපි හැමෝම දන්න නමකින්. ඒ තමයි වල්හල්ලා කියලා. මම දැන් කිව්වනේ මේකට එන්නේ විශේෂම රණශූරයෝ විතරයි කියලා. මෙන්න මේ ශාලාවට එන මේ විශේෂ රණශූරයෝ කණ්ඩායම හඳුන්වන්නේ එයින්හයාර් කියලා. අපි දැන් හිතමු ඔයා මොකක් හරි යුද්ධකින් නැති වෙලා වගේ ආත්මය මේ වල්හල්ලා කියන ශාලාවට ආවා කියලා. මෙන්න මෙතනදී ඔයාව එක විශාල යුද්ධයක් වෙනුවෙන් පුහුණු කරනවා. මේ යුද්ධය තමයි රැග්නරොක්. එහෙමත් නැත්නම් නෝස් පුරාවෘතවල අවසානයේ සිද්ධ වෙන මහා යුද්ධය. මෙන්න මේ හේතුව නිසා තමයි වයිකින් වරු කිසිම යුද්ධයකදී මැරෙන්න බය නැත්තේ. මොකද එයාලා දන්නවා Taman මෙතනදී මැරුණත් ආයෙත් දෙවිවරු අතර ඉපදෙන්න පුළුවන් කියලා. ඒ වගේම රැග්නරොක් එක ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මොකද ඒක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක ගැන මේක කතා කරොත් මේක තවත් දික් වෙනවා. එහෙනම් ඒක ගැන වෙන වීඩියෝ එකකින් කතා කරමු. අපි දැන් කතා කරමු මේ ලෝකේ තියෙන ඉර සහ හඳ ගැන. හරි. මං කලින් කිව්වනේ ඔඩින්ලා යමීර්ගේ හිස් කබලේ මේ අහස නිර්මාණය කරනවා කියලා. දැන් මේ අහස හැදුවට මේ අහස හිස් වලාකුළු විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාලා කරන්නේ මූස්පුල්හෙයිම් වලට ගිහිල්ලා ඒකේ තියෙන ගිනි පුපුරු අරන් ඇවිත් මේ අහස පුරා විසික් කරනවා. මෙන්න මේ විසි කරපු ගිනි පුපුරු වලට තමයි අපි කියන්නේ තාරකා කියලා. දැන් මේ යුනිවර්ස් එකේ වලාකුළු, තාරකා සහ අහස හරි. හැබැයි මේ යුනිවර්ස් එකට ආලෝකයක් තිබ්බේ නැහැ. මොකද ඉර සහ හඳ කියන එක මේ යුනිවර්ස් එකේ මේ වෙනකොට බිහි වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේ නිසා ඔඩින්ලා කරන්නේ මේ ගෙනාපු ගින්දර වලින් ආලෝකය දෙන ඕබ් දෙකක් නිර්මාණය කරනවා. මෙන්න මේ ඕබ් දෙක තමයි නෝස් පුරාවෘතවලදී ඉර සහ හඳ කියලා හඳුන්වන්නේ. හරි දැන් ඉරයි හඳයි දැන් හරි. මුළු අහසම දැන් කම්ප්ලීට්. හැබැයි මේ දෙක මෙහෙම තිබිලා බෑ. මේක මේ ලෝකේ වටේ යන්න ඕනේ. ඒතකොට ඒක කොහොමද වෙන්නේ? මෙන්න මෙතනදී තමයි මේ කතාවට මුන්ඩිල්ෆාර් කියලා චරිතයක් එන්නේ. නෝස් පුරාවෘතවලට අනුව
මේ කාලෙදි මුන්ඩිල්ෆාරි කියලා මිනිහෙක් ජීවත් වෙනවා. මෙයාට ලස්සන ළමයි දෙන්නෙක් ඉපදෙනවා. සොල් කියලා ලස්සන දුවෙක් සහ මානී කියලා ලස්සන පුතෙක්. මේ දෙන්නටම සාමාන්‍ය මිනිසයන්ට වඩා හරි ලස්සන පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ නිසා ඔඩින් සහ එයාගේ සහෝදරවරු එකතු වෙලා මේ දෙන්නට ලොකු රාජකාරියක් පවරනවා. ඒ තමයි මේ ඉර සහ හඳ මේ ලෝකෙ වටේම කරත් එක දාගෙන අරන් යන එක. එතකොට තමයි මේ ලෝකෙට රාත්‍රිය සහ දහවල උදා වෙන්නේ. හැබැයි සමහර කතාවලදී මේ දෙන්නට මේක දුන්න දඬුවමක් කියලාත් කියනවා. මොකද මේ දෙන්න සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ලස්සනයි. ඉතින් මේක අර දෙවිවරු දැක්කේ දෙවිවරුන්ට කරපු නිග්‍රහ කිරීමක් විදිහට. ඉතින් ඒ නිසා තමයි මෙයාලට මේ සදාකාලික දඬුවමක් පවරලා තියෙන්නේ. ඕම හරි දඬුවමක් හෝ නැත මේකත් ලේසි වැඩක් උනේ නැහැ. මොකද මේ දෙන්නව මරන්න බලාගෙන වෘකයෝ දෙන්නේ මෙයාලගේ පස්සෙන් මුළු ලෝකෙ වටේම පන්නන්න ගන්නවා. මේ වෘකයෝ දෙන්න තමයි ස්කොල් සහ හාටි. ඒ වගේම මේ දෙන්නගේ තාත්තා වෙන්නේ මුළු නෝස් යුනිවර්ස් එකේම ඉන්න බලවත්ම සහ විශාලම වෘකයා වුණ ෆෙන්රීර් කියන මහා වෘකයා. මේ දෙන්න ඉපදිලා ඉන්නෙම මේ සොල්ව සහ මානීව මරලා දාන්න. ඉතින් මේ දෙන්නට මේක කරගන්න පුළුවන් වෙනවා රැග්නොරොක් වලදී. හරි අපි මේ වෙද්දි දන්නවා නෝස් මිතොලොජි වල ලෝක 4ක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. නිෆල්හෙම්, මුස්පෙල්හෙම්, ඇස්ගාඩ් සහ මිඩ්ගාඩ්. මේ 4 තමයි දැනට අපි කතා කරපු 4. හැබැයි මේ 4ට අමතරව තවත් ලෝක 5ක් නෝස් පුරාවෘතවල තියෙනවා. මේ ලෝක තමයි යොට්න්හෙම්, වැනහෙම්, ඇල්ෆහෙම්, ස්වාඩල්හෙම් සහ හෙල්හෙම් කියලා හඳුන්වන්නේ. මේ ලෝක 5න් යොට්න්හෙම් කියලා කියන්නේ යෝට්නාර් වරුන්ට වෙන්වුණ රාජධානිය. ඔයාලට මතකද මං ඒසිය දෙවිවරු සහ වැනිය දෙවිවරු කියලා දෙවිවරු කොටස් දෙකක් ගැන කතා කරා. මෙන්න මේ කොටස් දෙක අතරින් වැනිය දෙවිවරුන්ට බිහි වුණ රාජධානිය තමයි මේ වැනහෙම් කියලා හඳුන්වන්නේ. මේ රාජධානිය නෝස් පුරාවෘතවල තියෙන අනිත් රාජධානි අතරින් ලස්සනම රාජධානියක් විදිහට හඳුන්වනවා. ඇල්ෆහෙම් කියලා කියන්නේ ලයිට් එල්ස්ලට වෙන්වුණ රාජධානිය. ඒ වගේ මේ රාජධානිය නෝස් පුරාවෘතවල තියෙන ලස්සනම රාජධානි දෙක අතරින් එක රාජධානියක් විදිහට හඳුන්වනවා. මං කිව්වනේ යමීර්ගේ ඇඟෙන් පණුව නිර්මාණය වුණාට පස්සේ මේ කට්ටියව ඩ්වෝර්ස්ලා විදිහට වෙනස් කරනවා කියලා. මෙන්න මේ ඩ්වෝර්ස්ලාට වෙන්වුණ ලෝකය තමයි මේ ස්වාටල්හෙම් කියලා හඳුන්වන්නේ. ඒ වගේම තෝර්ගේ මිටිය හදන්නේ මෙයාලම තමයි. මේ රාජධානිය හඳුන්වන තවත් නමක් තියෙනවා. ඒ තමයි නීඩවැලිය කියලා. කොහොම හරි මේ නම් දෙකෙන් කෝක කිව්වත් මේ රාජධානියම තමයි හඳුන්වන්නේ. සමහර කතාවලට අනුව මේක ඩාර්ක් එල්ෆ්ස්ලාට වෙන්වෙන රාජධානිය කියලා හඳුන්වනවා. හැබැයි ප්‍රසිද්ධම ඩ්වෝර්ස්ලාට වෙන්වෙන රාජධානිය විදිහට. අවසාන වශයෙන් කතා කරන්නදී හෙල්හෙම් එක ගැන. මේක තමයි නෝස් පුරාවෘතවල තියෙන මලවුන්ට වෙන්වෙන රාජධානිය. මොකද මේකට තමයි වයසට ගිහිල්ලා හෝ ලෙඩ රෝග වලින් නැති වුණ අයගේ ආත්ම එන තැන. හැබැයි මේක නිකන් අපාය ටාටරස් වගේ දුක් විඳින තැනක් නෙමෙයි. නිකන් මැරිච්චගේ ආත්ම තියෙන තැන විතරයි මේක. ඒ වගේ මේ රාජධානිය පාලනය කරන්නේ මරණයට අධිපති දෙවගණ. මෙයා තමයි හෙල්. ඒ වගේ මෙයා ලොකීගේ දරුවෙක්. ඔයාලට නෝට් වුණාද දන්නේ මම මේ ලෝක නමයට ලෝක කියලාත් කියනවා සමහර වෙලාවට රාජධානි කියලාත් කියනවා. එහෙම කියන්නේ ඇත්තටම හේතුව මේවට ලෝක නමයක් කියලා කියන්නත් පුළුවන්. රාජධානි නමයක් කියලා කියන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් වෙනම ඩයිමෙන්ෂන් නමයක් කියලා කියන්නත් පුළුවන්. මේ තුනෙන් කෝක කියලා කිව්වත් මේ නම් තුනම හරි. අපි දැන් හිතමුකෝ මේ ලෝක නමය මෙහෙම තියෙනවා කියලා. හැබැයි මේ ලෝක නමේ රඳා පවතින මොකක් හරි දෙයක් ඕනේ නේද? හරියට ගැලැක්සියක් වගේ. නෝස් මිතොලොජි වල මෙන්න මේ ලෝක නමේ රැඳිලා තියෙන්නේ එක විශාල වෘක්ෂයක් මත. මේ වෘක්ෂය තමයි ඊග්‍රසිල් කියලා හඳුන්වන්නේ. නෝස් ධර්මයේ විශ්වාසයන්ට අනුව
මේ ගස තමයි මේ ලෝක නමේ එකකට එකක් සම්බන්ධ කරලා තියාගෙන ඉන්නේ. මේ ගහ ඒ තරම්ම සුවිශේෂී. මොකද මේක නිසා තමයි මේ ලෝක නමේ පවතින්නේ. මේක විනාශ වෙනවා කියන්නේ මේ ලෝක නමේම විනාශ වෙනවා කියන එක. ඒ වගේම මේ ගහෙත් සත්තු ටික දෙනෙක් ජීවත් වෙනවා. මේ ගහ මුදුනේම ඉන්නේ බලවත් විශාල රාජාලිය. එතකොට මේ ගහේ පල්ලෙහාම කොටසේ මුල් අතර එක මකරෙක් ජීවත් වෙනවා. මෙයා කරන්නේ මේ ගහට පෝෂණය දෙන මුල් ටිකින් ටික විනාශ කරන එක. මේ මකරව හඳුන්වන්නේ නිඩ්හොග් කියලා. මේ විතරක් නෙවෙයි. මේ ගහේ උඩට පල්ලෙහාට යන තව ලේනෙකුත් ඉන්නවා. මේ ලේනව හඳුන්වන්නේ රාටටොස්කර් කියලා. මෙයා කරන්නේ මේ රාජාලිය අතරේ මේ මකර අතරේ රණ්ඩු ඇති කරන එක. මේ නිසා මේ රාජාලියයි මකරයි අතර සදාකාලික වෛරයක් ඇති වෙනවා. දැන් රාජාලියෙක් ඉන්නවා, මකරෙක් ඉන්නවා, ලේනෙකුත් ඉන්නවා. මේ විතරක් නෙවෙයි. තවත් සත්තු 4 දෙනෙක් මේ ගහේ අතු අතර ජීවත් වෙනවා. මේ සත්තු 4 දෙනාම අන් සහිත මුවෝ 4 දෙනෙක්. මේ කට්ටිය කරන්නේ මේ ගහේ තියෙන අතු, කොළ වගේ දේවල් ආහාරයට ගන්න එක. දැන් ඊග්‍රසිල් කියලා කියන්නේ විශාල ගහක්නේ. මෙන්න මේ විශාල ගහ වැඩෙන්නත් මේකට අවශ්‍ය පෝෂණය ඕනේ. ඉතින් නෝස් මිතොලොජි වල මේ ගහට අවශ්‍ය පෝෂණය දෙන්නත් බලවත් උල්පත් තුනක් නිර්මාණය වෙලා තියෙනවා. මේ උල්පත් තුන තමයි ඌඩ්ගේ උල්පත, මිමීර්ගේ උල්පත සහ වර්ගල් මීය කියලා හඳුන්වන්නේ. මේ උල්පත් තුන අතරින් ඌඩ්ගේ උල්පත කියලා හඳුන්වන්නේ දේවතාවියන් 3 දෙනෙක් ආරක්ෂා කරන උල්පතකට. මේ දේවතාවියන් 3 දෙනාව හඳුන්වන්නේ නෝන්ස්ලා කියලා. නෝස් පුරාවෘතවලදී මේ දේවතාවියන් 3 දෙනා තමයි දෛවයේ තීරණය කරන දේවතාවියන් 3 දෙනා විදිහට හඳුන්වන්නේ. මේ 3 දෙනා වෙන්නේ ඌඩ්, වර්ඩන්ඩීන් සහ ස්කූල්ඩ්. ඌඩ්ගෙන් අතීතයත්, වර්ඩන්ඩීන්ගේ වර්තමානයත්, ස්කූල්ඩ්ගෙන් අනාගතයත් නිරූපණය වෙනවා කියලා නෝස් පුරාවෘතවල කියවෙනවා. දෙවෙනි උල්පත තමයි මිමීර්ගේ උල්පත. මේ උල්පතේ තමයි මේ විශ්වයේ තියෙන හැම දැනුමක්ම එකතු වෙලා තියෙන තැන. මේක ආරක්ෂා කරන්න ඉන්නේ මිමීර් කියලා දෙවි කෙනෙක්. ඒ වගේම ඔයාලා දන්නවනේ ඔඩින්ට එක ඇහැක් නැහැ කියලා. ඔඩින්ට මේ ඇහැ නැති වෙන්නේ මෙන්න මේ උල්පත හින්දා. ඒ ගැන දෙවිවරු ගැන කතා කරන වීඩියෝ එකකින් අපි කතා කරමු. තුන්වෙනි උල්පත තමයි වර්ගල් මීය කියලා හඳුන්වන්නේ. මේක අනික් කෙව්වට වඩා වෙනස්. මේක තියෙන්නේ නිෆල්හෙම් වල. හැබැයි මේ උල්පතෙන් ඊග්‍රසිල් ගහ විතරක් නෙමෙයි නිෆල්හෙම් වල තියෙන අයිස් ගංගාත් පෝෂණය වෙනවා කියලා නෝස් මිත්‍යාවල සඳහන් වෙනවා. අපි දැන් මේ යුනිවර්ස් එක නිර්මාණය වුණ හැටි කතා කරා. මේ ලෝක 9 ගැන කතා කරා. මේ ඊග්‍රසිල් ගස ගැන කතා කරා. හැබැයි තාම මේ පටන් ගන්නව විතරයි. මෙතනින් පස්සේ දෙවිවරු ගැන, දෙවිවරු අතර ඇති වෙච්ච යුද්ධ ගැන, මේ නෝස් යුනිවර්ස් එකේ ඉන්න රාක්ෂයෝ එහෙමත් නැත්නම් මිත්‍යා කතා ගැන, මේ යුනිවර්ස් එකේ අවසානයේ සිද්ධ වෙන මහා යුද්ධය රැග්නරොක් එක ගැන අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි හිමින් ඉස්සරහට කතා කරමු. එතකන් subscribe කරලා set වෙන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් set වෙමු.